guys, හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද මගෙත් එක්ක යන් කොෆි එකක් බොන්න. කොෆි එකක් බොන ගමන් අපි කතා කරමු. සුපුරුදු පරිදි එළියට බහිද්දී තිබුණේ ඇත්තටම මෙහිවර කාලගුණයක්. හැබැයි මං හිතුවා වහී කියලා ලොකු හිවලාකුලක් තිබ්බා. හැබැයි මං ගෙදර එනකම්ම වැස්සේ නෑ. ඉතින් අපේ ජීවිතයේ සබාදාම කියන දේ ටිකෙන් ටික ඇප්සලා යනවා. මිනිස්සු ගොඩාක් දුරට සබාදාම විනාශ කරගෙන යන කාලයක් මේ තියෙන්නේ. ඉතින් අනිත් එක අපේ ජීවිත කාර්යබහුල වෙලා තියෙනවා. දැන් ජීවිතේ ගොඩාක් කාර්යබහුලයි අපි. ඉතින් අපිට අපේ ජීවිතේ ගොඩාක් දේවල් මගහැරිලා තියෙනවා මේ කාර්යබහුල ජීවිතයත් එක්ක. හැබැයි මොන දේ වුණත් අපේ ජීවිතේ වටිනම දේ තමයි සබාදාම. අපි චූටි වෙලාවකට හරි සබාදාම විඳින්න පුරුදු වෙලා ඉන්න ඕන. අඩුම තරමේ සතියකට එකපාරක්වත් මම නම් කියන්නේ ජීවිතේ විඳින්න ඕන. ඉතින් මම ආසම තැනක් තමයි මේ තියෙන්නේ. මගේ ජීවිතේ මට පුළුවන් හැම වෙලාවකම මට නිදහසක් තියෙන හැම වෙලාවකම වගේ මම මේ තැනට එන්න අමතක කරන්නේ නැහැ. ඇවිල්ලා කොෆි එකක් බීලා පොතක් කියවලා මම මෙතන ඇත්තටම තනියෙන් ගොඩාක් කාලය ගත කරන තැනක්. ඉතින් මම වෙනදට එද්දිනම් ගොඩාක් වෙලාවට ෆෝන් එක උස්සන් එන්නේ නැහැ. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලත් එක්ක ආවේ මේ තැනට. ඉතින් මේ සබාදාම කියන්නේ හරි අමුතු දෙයක්. ජීවිතේ අපිට මග හැරුණත් මග හරින්න හොඳ නැති තැනක් තමයි සබාදාම කියන්නේ ජීවිතේට. ඉතින් මේකට මං හිතන්නේ මේ තැනම මොකද්ද කියලා දන්නේ නැහැ. මම හොයන්න ගියෙත් නැහැ. හැබැයි ලොකු ඉතිහාසයක් ඇති මේ තැනට. ඉතින් අපේ රටේ වගේ තිබ්බනම් මේ තැනට ලොකු ඉතිහාසයක් තියෙයි. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙයි. ඔයාලම පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ ලංකාවේ වගේ මේ වගේ තැනක් තිබ්බනම් කොයි විදියට වෙනස් වෙයිද කාලෙන් කාලෙට කියලා. ඉතින් හරි ලස්සන view එකක් තියෙන ජීවිතේ. එක පාරක් හරි මේ වගේ තැනකට ඇවිල්ලා බලන්න ඕන ඒක කොච්චර ලස්සනද කියලා. ඉතින් ඇත්තටම රියල් ලයිෆ් එකේ මේක දකිද්දි මීට වඩා ගොඩාක් ලස්සනයි. ඒක මම දන්නේ කැමරාවට කොයි විදියට කැප්චර් වෙනවද කියන එක මට ඒක හරියටම තේරුම් කරන්න බෑ. ඉතින් මම පෞද්ගලිකව ගොඩාක් ආස තැනක් මේ තැන. මම නිතරම කාලය ගත කරන තැනක්. ඉතින් ඔයාලත් මේක බලලා රස විඳලා පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔය පේන පුටුවට කතා කරලා කියන්න පුළුවන් නම් කියයි මම මෙතන කොච්චර කාලය ගත කරලා තියෙනවද කියලා. මෙතනට වෙලා ඉතින් අර ඈත පේන ගෙවල් සෙට් එකක් තියෙනවා. ඔය ඈත පේන ගෙවල් සෙට් එකේ තමයි මම ජීවත් වෙන ගෙත් තියෙන්නේ. මම ඔය උතන්ට වෙලා ඉඳගෙන මම මගේ ජීවිතේ ගොඩාක් දේවල් කල්පනා කරනවා. සමහර වෙලාවලට කල්පනා කරද්දී මට මගේ ජීවිතේ හරි අමුතු දේවල් හම්බෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ ඔයාලට පුළුවන් තරම් ඔයාලගේ ජීවිතය ගැන ඔයාලා තනියම හිතන්න. ඔයාලගේ ජීවිතේ තනියම හිතලා ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේවල් එකතු කරගන්න. ඔයාලට ඔයාලව මගහැරෙන්න දෙන්න එපා මොනම හේතුවකටවත්. මොකද තමන්ට තමන්ව මගහැරුණොත් අපි වටා මොන දේ තිබුණත් වැඩක් නැහැ. මොකද අපේ ජීවිතේ අපි කවුද කියලා තමන් දන්නේ නැත්නම් අපි වටා මොන දේ තිබුණත් වැඩක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම පුළුවන් හැම අවස්ථාවකදීම තමන් වෙනුවෙන් පොඩි හරි කාලයක් ගත කරන්න. තමන් වෙනුවෙන් පොඩි හරි කාලයක් දෙන්න. ඉතින් හැමෝටම ජය වේවා. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැබැයි මොන දේ වුණත් මම දන්නවා ලංකාවේ මීට වඩා ගොඩාක් ලස්සන තැන් තියෙනවා. නිදහස් තැන් තියෙනවා. ඉතින් විඳින්න ජීවිතේ.